කන්ජරින් කිව්වම හෝන රසිකයන් අතරේ නොදන්න කෙනෙක් නැති තරම් ජනප්‍රිය වුණු සිනමා විශ්වයක් තමයි ද කන්ජරින් යුනිවර්ස් කියන්නේ. ඇත්තටම ජීවත් වුණු අද්භූත සිද්ධීන් ගවේෂණයන් දෙපළක් වන එඩි සහ ලෝරන් වොරන් වසරගේ අත්දැකීම් පාදක කරගෙන තමයි මේ කතාමාලාව නිර්මාණය වන්නේ. ද කන්ජරින් චිත්‍රපටිය දෙකෙන්ම අපි බය ආගාදයට ඇදලා දාපු මේ විශ්වයේ ද නන් වගේ අතුරු කතා ප්‍රකාශයන් තවත් පුළුල් වුණා. අද අපි අරගෙන එන්නේ දැවන්ත කතාමාලාවේ අලුත්ම පරිච්ඡේදයයි. මේ කතාව වොරන්ට සිද්ධ වෙනවා ඔහුගේ අතීතයේ හිටපු භයානක යක්ෂයෙක්ට ආයමත් මුහුණ දෙන්න. ප්‍රශ්නය කියන්නේ දැන් එයාලා ඉස්සර වාගේ නෙවෙයි. එඩීගේ හෘද රෝගී තත්ත්වය දරුණු අතර හැල්ලා. ඒ නිසාම එයාලා මේ හැම දෙයකින්ම විශ්‍රාම අරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන වෙලාවක් මේක. මේ පාර යක්ෂයාගේ එකම ඉලක්කය වන්නේ වෙන කවුරුත් නෙවෙයි. එකම එක දුව ජූඩි. මේ හැම දෙයකම පටන් ගන්නේ සමල් කියලා අලුත් පවුලකට සිද්ධ වෙන හොල්මනක් එක්ක ඔහුට හම්බ වෙන පරණ කණ්ණාඩියක් තමයි මේ භීෂණයේ ආරම්භය වන්නේ. ඒ දසුනුයි වොරන්ගේ අතීතයයි අතර පවතින සම්බන්ධය තමයි කතාවේ හැරවුම් ලක්ෂ්‍ය. තමන්ගේ ශක්තිය පිරිහිලා තියෙන වෙලාවක තමන්ගේ දුව බේරගන්න මේ දෙන්නා කරන සටන තමයි අපි මේ චිත්‍රපටයෙන් ලබා ගන්න ලැබෙන්නේ. ඔවුන්ට ඒ සටන දිනන්න පුළුවන් වෙයිද? චිත්‍රපටිය බැලලම දැනගන්න පුළුවන් වෙයි. එහෙනම් channel එක subscribe කරලා support එකක් දෙන්න. ජය වේවා.